අලුත්ම තොරතුරු දැනගන්න ගොසිප් විතිමා අපිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතාමත්ම ශෝකජනක පුවතක් තමයි අද මේ විදිහට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සිකුරාදා දින හවස 6:20ට විතර කොළඹ කොටුවේ ඉඳන් බදුල්ල දක්වා ධාවනය වෙච්ච ලංගම බස් රථයක් ඉතින් අද උදේ කියන්නේ 27 වෙනිදා උදේ පාන්දර 1:10ට විතර දියතලාව දුම්රිය ස්ථානයේ අසලදී තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් දුම්රිය මාර්ගයට පෙරළී තියෙනවා. ඉතිං මේ වෙනකොට ඒක ගමන් ගත්ත මගින් 42කට අදාළ විතර ප්‍රමාණයක් තුවාල ලබලා දියතලාව රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඉතිං වාර්තා වෙන අන්දමට කාගවත් තත්ත්වය බරපතල වෙන්නේ නැහැ. ඉතින් කාටවත් ජීවිත හානියක් සිදු වෙලා නැහැ. ඉතින් ওই විදිහට තමා සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙවැනි තොරතුරු ඉක්මනටම දැනගන්න අනිවාර්යෙන්ම gossip with hima channel එක subscribe කරන්න. එහෙනම් අලුත් gossip එකක් අරගෙන එන්න. එතකන් හැම දිනාටම සුබ දවසක් වේවා.